ඕහෝ යාළුවනේ ජපානයේ අපේ ගෙවල් ළඟ තියෙන ලස්සනම පොට්ටයක් මම බලන්න ආවා. ඔයාලටත් පෙන්නන්නද මම ඒක? ඔන්න එහෙනම් ඔයාලටත් බලා ගන්න. මාරම ලස්සනයි. අද ඔයාලා එකයි යනවා ලස්සන පාක් එකකට. මෙන්න බලන්න මේ උසටම තියෙන්නේ. ඕක උඩටම නගින්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු මෙතෙන්. ඔන්න යාළුවනේ මම පාකේ උඩටම ආවා. මේ අර තිබ්බ ටවර් එකේ උඩටම ආවා. අපි යන්න තියෙන දැන් මම පෙන්නනම් මේ උඩ ඉඳලා උඩට පේනවා ලස්සනට. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම ආපු පැත්ත මේ පෙන්නන්නේ. මෙතනින් තමයි මම ආවේ මෙහෙම. මේ පේන කෙරවලට යන්න ඕන ලස්සනට. අර බිල්ඩින් එකක් පේ. මේ බිල්ඩින් එකලුත් එහාට යන්න ඕන. ලස්සන දැන් තියෙනවා අපි ගිහිල්ලාම බලමු. මම මේ පැත්ත බලපුවම ලස්සන තැනක් තියෙනවා බලන්න. කඳු යායක් තියෙනවා. ඔන්න ඔයාලට මම පෙන්නන්නම්. ඇත්තටම මාරම ලස්සනයි. පේනවද දන්නේ හරියට? අර පේන කඳු උඩට මේ හිම වැටිලා තියෙනවා. සුදු පාට පේන්නේ හිම. ඔයාලට මම පෙන්නන්නම් අර මේ ජපානයේ වාහන කෑලි කරන මාස් කරන තැන. ඔයාලට පේනවා ඇති මේ පල්ලෙහා තියෙන්නේ ඒ වගේ තැනක්. වාහන කෑලි කරන ඒ වගේ ගොඩක් තැන් තියෙනවා මේ ළඟ ළඟ. ඔය පේන්නේ දිගට මේව තමයි. ඔයාලට මම පොඩි වඩ පෙන්නන්නම් මෙතන. හදලා තියෙනවා එන්න මම පල්ලෙහා පෙන්නන්න එක. වෙන ඇති හඩියක් වගේ හදලා ශ්‍රී කරන්න මැද්දේ හදලා තියෙනවා. ඒ වගේම තව එතනක් තියෙනවා මේ මෙතන පැල වගේක් හිටවලා තියෙනවා. ඒ අඩියක් වගේ හදලා තියෙන්නේ. මේක උඩට නැග්ගම තමයි ඒක පේන්නේ. මම පල්ලෙහාට ආවා. මම මේ මොන හරි බොණ්ඩ අරගෙන ඉඳලා මේක තමයි ජපානයේ පස්මෝ කියන්නේ. මේකෙන් ට්‍රේන් එකේ බස් වල යන්න පුළුවන්. මේක තියලා අපිට ගන්න පුළුවන් මේකෙන් බොණ්ඩ දෙයක්. ඕම් බලන්න. මෙතන තියෙනවා මේ ඕන දෙයක් අපිට ගන්න පුළුවන්. මම ගන්නවා මේ ලපේ එක. මේක ඔබලා මේ කාඩ් එක මෙතන තියන්න තියෙන්නේ. ඊට පස්සේ වැටෙනවා මෙහෙම පල්ලෙහාට. මෙන්න තියෙනවා මම ගත්ත ලතේ එක. මම ගත්තේ හොට් ලතේ එකක්. ජපානයේ දැන් මේ දවස්වල සීතල අඩු වෙලා සකුරා මල් පීදෙන කාලේ. ඒ කාලේ වෙනකොට පොඩ්ඩක් සීතලක් තියෙනවා. මම ගත්තා හොට් ලතේ එකක්. අපි නැගලා හිටියේ මේ බිල්ඩින් එකට. බලන්න ඒක මේ පේනවා මෙතෙන්ට. මේකේ තියෙන්නේ අර මේ පුජි කන්ද වගේ මේ මල් වලින් හදලා තියෙන්නේ. මෙතන තියෙනවා කරාගේ අර චිකන් ඒවා බැදලා එහෙම ගන්න තැන කන්න පුළුවන් අරගෙන මම උඩට මේ හරිය ඉඳගත්ත මම අර ගත්ත බීම එක බොමු. ඒ ඇවිල්ලා ක්‍රාෆ්ට් බොස් කියන කම්පැනි එකේ ගහන ලතේ එකක්. අවුලක් නැහැ කරහයි. මේක ඉන්නේ කෝපි වලට තමන් කිරි දාලා දීනිත් තියනවා තමයි. අමාරුයි මේක බොන්න බෑ. හැබැයි මේක බොන්න පුළුවන් අවුලක් නැහැ. රසයි මේක. ටිකක් කාලා බලමු අපි රසයිද කියලා. ගෙදර දීලා තිබ්බ එක. ඉන්න දිනවා චොක්ලට් එක. පොඩි කුලම් යනවා කොලේ. මේක ඇවිල්ලා ප්‍රීමියම් ගානක් කියන එක ගන්න තියෙන චොක්ලට් එක.
ඒක රසයි. ලස්සනට මල්ලවල මේ බලන්න. ලස්සන මල් ගස් ටිකක් මෙතන තියෙනවා. ඒ පාරේ හැදිලා ලස්සනයි. මේ බලන්න. මෙතෙන්ට පේනවා ලස්සන view එකක්. මෙතන ඉඳලා මේකේ සාමාන්‍යයෙන් ඉස්සරහට සකුරාවල් හැදෙනකොට තමයි ගොඩක් ලස්සන. මේකේ අර දෙපැත්ත එක අස්සීම කොළ පාට වෙලා ඒත් දැන් මේ වෙලාවේ සීතල කාලේ වෙනවා කොළ හැලිලා ආයෙත් දැන් මල් හැදෙන ඒ කාලෙනේ පොඩ්ඩක් මේ දවස්වල පොඩ්ඩක් අඩුයි ලස්සන. මේ බලන්න මේ දෙපැත්ත ගානට ලස්සනට ගස් ටික වැවිලා තියෙනවා. අපි අර කෙරවලට මෙයම බලන්න. ඔයාලා බලන්නකො මෙතනත් ලස්සන. මම අර හිටපු තැනින් බැහැලා ඉස්සරහට ආවා. මෙතන තියෙනවා කණ්ඩ බොණ්ඩ කැෆේ තියෙන පොට් එකක්. මම පෙන්නන්න. මේ පේන්නේ ඔර්ලෝසු කණුවක්. සංගීතයකුත් එක්ක දොරවල් වලින් එළියට එනවා මේ වගේ පාටුන්. මේ තියෙන්නේ කන්න තියෙන තැන. මේ හරි මල් එහෙම තියෙනවා මාරම ලස්සනයි. මේ බලන්න මල් හදලා තියෙනවා. එන්න. ඔයාලා තාම මගේ YouTube channel එකට එකතු වෙලා නැත්නම් දැම්ම යට තියෙන රතු පාට subscribe button එක click කරලා අලුත් වීඩියෝ බලා ගන්න යට තියෙන bell icon එක click කරලා තියාගන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න මම ජපානයේ ලස්සනම තැන් වල ගිහිල්ලා ලස්සන තැන් පෙන්නනවා. මෙතන මට ඉස්සරහින් මේ කට්ටිය ගොඩක් එකතු වෙලා ඉන්න ලස්සන මල් ගස් වැවිලා තියෙනවා. එතන ෆොටෝ ගහනවා කට්ටිය ගොඩක්. ඔයාලට පේනවා මෙතන ගහලා තියෙනවා හරුමෙකි සකුරා කියලා ගහලා තියෙන්නේ. මේ ඇවිල්ලා හරු කාලේ ලඟ වෙන්න යන්නේ හින්දා මේවා හැදෙන්නේ මේ කාලෙට. බලන්න ඒ වගේ ලස්සන කට්ටිය ෆොටෝ ගහනවා. යාළුවනේ මම ඔයාලට ජපානයේ සකුරා පෙන්නන්නද? එනම් බලාගන්න මෙන්න තියෙනවා ජපානයේ සකුරා මල්. එතන තියෙන්නේ ලාල් පාට සකුරා මල්. ඉස්සරහට යනකොට තියෙනවා තද පාට සකුරා මල් ටික. මම පෙන්නන්න ඔයාලට. මෙන්න තියෙනවා මාරම ලස්සනයි බලන්න මේ සකුරා ගහ.
එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ලස්සන තැන් මාත් එක්ක වින්දා දැක්කා. ලස්සන තැන් බැලුවා කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් එහෙනම් ඔයාලට අයත් හම්බෙමු. යට තියෙන subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. උදාරස් live